ආයිබෝවන්. අද අපි ගැඹුරින් විමසා බලන්න යන්නේ බොහෝ දෙනෙක් අහලා තියෙන සමහර විට හිතින් මුමුණලා තියෙන ඒතේ වචන අතර තියෙන ගැඹුරු අර්ථය ගැන එච්චර හිතලා නැති ගීතයක් ගැන. ඒ තමයි සේනායක වේරලියද්ද මහත්මයාගේ හඬින් හැඩවුණු සියඹලාගමුවේ අමරදාසයන්ගේ පැන්හිඳින් ලියවුණු කන්ද පිරිමැද ගීතය. මතු පිටින් බැලුවම මේක හරිම සරල ලස්සන ආදර කතාවක් වගේ. හැබැයි අපි අද උත්සාහ කරන්නේ ඒ සරල බව කියන තිරය ටිකක් පැත්තකට කරලා ඊට යටින් තියෙන සමාජ දැක්ම, ජීවන දර්ශනය සහ විශේෂයෙන්ම පරිණත පිරිමියෙකුගේ භූමිකාව ගැන කියවන දේ විග්‍රහ කරගන්නයි. හරියටම මේ ගීතය ඇක්තරම දෙබසක්. ඒ අලුත් යවුන්වේ ඉන්න ටිකක් නොයිවසිලිමත් තරුණියක් සහ ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙන එයාට වඩා පරිණත තරුණයෙක් අතර සිද්ධ වෙන දෙබසක්. ඇගේ හදිසි ප්‍රේම යෝජනාවට ඔහු දෙන හරිම කාරුණික එවැගේම හරිම ස්ථිර පිළිතුර තමයි මේ ගීතය පුරාම දිගහැරෙන්නේ. එහෙමනම් අපි මේ දෙබසේ ආරම්භයකටම යමු. පළවෙනි පද පේලිය කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒවි හඳ පායලා. මෙතන මේ පිරිමැද පිරිමැද කියලා වචන නැවත නැවත යොදන එකෙන් කියන්නේ අනුප්‍රාසයෙන් මොනෝගේ දෙයක්ද රචකයා අපේ හිතේ මවන්න උත්සාහ කරන්නේ. ඒක හරිම වැදගත්. ඒක නිකම්ම විස්තරයක් නෙමෙයි. හඳක් කවදාවත් එකපාරටම අහසට එන්නේ නෑනේ. කන්දක් උඩින් හඳ මෝදු වෙන්නේ හරිම සෙමින් ක්‍රමානුකූලව. පිරිමැද කියන වචනේම තියෙනවා හරිම මෘදු සිනිඳු ස්පර්ශයක්. ඉතින් මේක තුන් පාරක් කියනකොට ඔහු අවධාරණය කරන්නේ ඉවසීම, නිවීම සහ ස්වභාවික ක්‍රියාවලියට ගරු කිරීම කියන දේ. ඒ කියන්නේ ඔහු ගීතේ පටන් ගන්නෙම ඉවසීමේ සුන්දරත්වය ගැන රූපකයක් මවලා. ඒක නම් ඇත්ත. ඉක්මන් වෙන්න එපා කියලා කෙලින්බ කියනවට වඩා හඳක් පායන රූපය මවල දෙනකොට ඒ ඉවසීමේ තියෙන ලස්සන අපේ හිතට දැනෙනවා. ඉතින් ඒ පසුබිම නිර්මාණය කරලා තමයි ඔහු කෙලින්ම අහන්නේ වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා කියලා. එතකොට මේ වන්දනාව කියන වචනය ඒක නිකම්ම ගමනක් කරන්නේ මේ වගේ නේද? ඔව්. ඔවේක හරියටම අල්ලගත්තා. මෙතන වන්දනාව කියන්නේ විවාහය කියන අතිශය පූජනීය සංස්ථාවට. ඒක පූජනීය ගමනක්. ඉතින් තරුණීගේ යෝජනාව මොකද්ද? මග බැහැලා යන්න. ඒ කියන්නේ පැනලා යන්න. ඔහු අහන්නේ වන්දනාව වගේ පූජනීය ගමනක් මග බැහැලා යනවා වගේ නොසැලකිලිමත් විදියට පටන් ගන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. ඒ වගේම නංගියේ කියන ආමන්ත්‍රණය ඒකේ තියෙන තරවටුවක් නෙමේ හරිම ආදරණීය ආරක්ෂාකාරී හැඟීමක් නේද? හරියටම. ඒක තමයි ඒ චරිතයේ තියෙන පරිණතකම. ඔහු ඇයට තරවටු කරන්නේ නැහැ. ඇයව පහත් කරන්නේ නැහැ. ඉතින් ඔහු මේ වන්දනාවට තව කල් තියෙනවා කියලා හරිම ගෞරවයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒත් එතනින් නවතින්නේ නැතුව ඒකට හේතුවත් පහදලා දෙනෝ ඊළඟ කොටසදී. හරිම අපූර්ව රූපකයක් එක්ක. ඒ කොටස තමයි මේ ගීතයේ හදවත වගේමට හැමතිස්සම දැනෙන්නේ. අරලියාමල් ඔහේ පිපුණට පෝය නෑ විදින්. ගෙවා අටවක වැඩේ අවසන්ද නොවි ඉමු ඉක්මන්. අපි මේකේ තියෙන සංකේත ටික කතා කරමු. අරලියාමල් ඔහේ පිපුණාට කියන එකෙන් ඔහු මොකද්ද කියන්නේ? මෙතන අරලියාමල් වලින් සංකේතවත් කරන්නේ තරුණියගේ ශාරීරික මේරීම. එයා නවයුන් වියට ඇවිත් ශරීරයෙන් වැඩෙනවා හරියට ගහක මල් පිපිනවා වගේ. ඒක ස්වභාවික දෙයක්, සුන්දර දෙයක්. ඔහු ඒක දකිනවා. හැබැයි පෝය නෑ ඇවිදින්. ඒ කියන්නේ මල් පිපුණට පූජාවට සුදුසු දවස ඇවිත් නෑ කියන එකද? ශාරීරිකව මෙරුවට මානසිකව මේ වන්දනාවට සූදානම් නෑ කියන එකද? නියත වශයෙන්ම පෝය කියන්නේ අපේ සංස්කෘතියේ පූජනීයත්වයේ පරිපූර්ණත්වයේ සංකේතයක්. ඔහු කියනවා ඔයාගේ ශාරීරිය මලක් වගේ පිපුණට ඔයාගේ මනස තව මේ පෝය දවසට ඇවිත් නැහැ. ඒ ගමනට අවශ්‍ය මානසික පරිණතභාවය තවම නැහැ කියන එක. ඊට පස්සේ තමයි ඔහු එයා ඉන්න අවධිය හඳුන්වන්න පුදුමාකාර වචනයක් පාවිච්චි කරන්නේ. අටවක. ගෙවා අටවක වැඩේ අවසන්ද. ඒ කියන්නේ අටවක කාලය ගෙවලා තමයි අවසන්ද. ඒ කියන්නේ වැඩින සඳ බවට පත්වෙන්නේ කියලා. අටවක කියන වචනේ තෝරා ගැනීම ඇත්තටම විශේෂයි නේද? ඒක තමයි මේ ගීතයේ තියෙන සංවේදී බව. ඔහුට තිබුණා ඔයා තාම පොඩි. හරි ඔයාට තේරෙන්නේ නෑ හරි කියලා කෙලින්ම කියන්න. ඒත් අටවක කිව්වම ඒකේ දෝෂාරෝපණයක් නෑ. ඔව් ඒක ස්වභාවික දෙයක්. ස්වභාවික අවස්ථාවක්. අපි හන්දට අටවක ඉන්නවා කියලා දොස් කියන්නේ නෑනේ. ඒකෙන් ඔහු කියන්නේ මේක ඔයාගේ වැරද්දක් නෙමෙයි. මේක ඔයාගේ ජීවිතේ ස්වභාවික අසම්පූර්ණ අඳුරු කාල පරිච්ඡේදයක්. මේක ගෙවිලා යයි කියන එක. ඒ විග්‍රහයත් එක්ක බලනකොට මේක වර්තමාන සමාජයටත් ගොඩක් සම්බන්ධයි කියලා හිතෙනවා. සමහර වෙලාවට නවයෝන්වියේ හැසිලීම අපි දකින්නේ ප්‍රශ්නයක් විදිහට.
නමුත් මේ ගීතයේ නේදිහා බලන්නේ ස්වභාවික අවධියක් විදිහට. පරිස්සමින් පහු කරන්න ඕන අටවක කාලයක් විදිහට. හරියටම මනෝවිද්‍යාවෙන් අයිඩ් කියන සංකල්පය, ඒ කියන්නේ මූලික සත්ව ආශාවන් එක්ක මේක හොදටම ගැලවෙනවා. සතෙක්ට බඩගිනුන ගමන් කනවා. ලිංගික ආශාවක් ආව මේක ඉටු කරගන්නවා. නමුත් මිනිසා කියන්නේ ඊට වඩා දියුණු සත්‍යයක්. අපිට තියෙනවා බුද්ධිය. ඔහු එයාට මේ උගන්වන්නේ ඒකයි. හැඟීමක් ආව පමණින් ඒකට අනුව ක්‍රියා කරන්න එපා. ඕනෑම දෙයකට සුදුසු කාලයක් තැනක් තියෙනවා. නොවි ඉමු ඉක්මන් කියලා ඔහු එයාට ආරාධනා කරන්නේ ඒ බුද්ධිමය මාවතට. හරි. ඉතින් ඔහු ඇයෙන්න ස්වභාවික අටවක අවධිය හඳුනා ගන්නවා. ඒකට හේතුවත් කරුණාවෙන් පහදලා දීලා ඊට පස්සේ මේ අඳුරු කාලයේ පහු කරගන්න ඕන මාර්ගෝපදේශයක් දෙනවා. ඒ තමයි ගීතේ අවසාන කොටස. ගෙදර බුදුන්ගේ ඇල්ම බැල්මෙන් අමාවක ගෙවපන් පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්. මේක තමයි උපදේශමාලාවේ කූට ප්‍රාප්තිය. අමාවක කියන්නේ අටවකටත් වඩා අඳුරු හඳ කොහෙත්ම පේන්නේ නැති කාලය. ඒ කියන්නේ ජීවිතේ නොමීරු භවයේ අඳුරුම සහ අවදානම කාලය. ඒ කාලේ ගෙවන්න ඕන කොහොමද? ගෙදර බුදුන්ගේ ඇල්ම බැල්මෙන්. ගෙදර බුදුන් කියන්නේ අපේ සංස්කෘතියේ දෙමව්පියන්ට දෙන ඉහළම ගෞරව නාමයක්. ඉතින් ඔහු කියන්නේ නිකම්ම අම්මලා තාත්තලා කියන දේ අහන්න කියලා නෙමෙයි. ඒකට ලොකු සංස්කෘතික වටිනාකමක් එකතු කරලා දෙමව්පියන්ගේ ආරක්ෂාව යටතේ මේ අවදානම් කාලය ගෙවන්න කියලයි. ඔව්. ඊට පස්සේ තමයි ඔහු පොරොන්දු දෙන්නේ. ඒ අමාවක කාලයේ ගෙවලා සම්පූර්ණ පරිණතභාවයට පත් වුණාට පස්සේ ඒ කියන්නේ පුරා පෝයට අපි දෙන්න එකතු වෙමු කියනවා. ඒ එකතු වෙන්නේ කොහොමද? මලුත් අරගෙන ඒක නිකම්ම පන්සල් යද්දි මල් වට්ටියක් අරන් යනවා වගේ දෙයක් නෙමෙයි නේද? ඒකේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා වගේ. හරියටම මලුත් අරගෙන කියන්නේ දෙමෝපියන් නෑදෑහිත මිතුරන් කියන හැමෝකෙම ආශිර්වාදයේ මල්කලමත් අරගෙන කියන එක. ඊට පස්සේ තමයි අපිත් යමු පන්සල්. පන්සල් යනවා කියන්නේ විවාහය කියන පූජනීය ආයතනයට ඇතුල් වෙනවා කියන එක. ඉතින් ඔහු මේ කරන්නේ ඇගේ හදිසි යෝජනාව ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට ඊට වඩා ලස්සන පරිපූර්ණ විකල්පයන්ට එයා ඉස්සරහට තියෙන එක. මේ මුළු ගීතේම අහගෙන යද්දි මට හිතුණු දෙයක් තමයි මේකේ ඇත්තම ප්‍රධාන චරිතය වෙන්නේ මේ තරුණයා නේද කියන එක. ඔහුට තිබුණා මේ තරුණියගේ නොදැනුවත්කමෙන් නැගේ හැංගීම් වලින් ප්‍රයෝජනයක් ගන්න. ඒත් ඔහු ඒ වෙනුවට යට ආරක්ෂකයෙක් ගුරුවරෙක් වෙනවා. අනිවාර්යෙන්ම මේ චරිතය තමයි මේ ගීතයේ හරය. ඔහු පරිණත පිරිමියෙකුගේ විශිෂ්ට ආදර්ශයක්. ඔහු තමන්ගේ හැඟීම් පාලනය කරගන්නවා විතරක් නෙවෙයි අනේකාගේ නොමේරු හැඟීම් වලටත් නිවැරදි මඟ පෙන්වීමක් කරනවා. ඔහු තමන්ගේ ශක්තිය පාවිච්චි කරන්නේ බලය පෙන්වන්න නෙමෙයි ප්‍රඥාව ලබා දෙන්න. ඒක තමයි වැදගත්ම දේ. වර්තමානයේ අපි දකින චිත්‍රපටිවල ගීතවල නිරූපණය වෙන අර මැචෝ පිරිමි චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. සාමාන්‍යයෙන් වීරයා කියන්නේ ආවේගශීලී කෙනෙක්. නමුත් මේ චරිතේ වීරයත්වයේ තියෙන්නේ ඔහුගේ ඉවසීමේ, ඔහුගේ සංයමේ. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දැක්මක්. ඊටාම කාලීන නිරීක්ෂණයක් මේ ගීතයෙන් සමාජයට දෙන්නේ ඊටාම වැදගත් පණිවිඩයක්. ඒ තමයි සමාජයකට අවශ්‍ය වෙන්නේ Tamanගේ ආවේග පාලනය කරගන්න බැරි ආක්‍රමණශීලී පිරිමින්ට වඩා Tamanගේ වගේම අනුන්ගේත් හැඟීම් තේරුම් අරගෙන බුද්ධියෙන් සහ කරුණාවෙන් කටයුතු කරන්න පුරන් පිරිමින් කියන එක. මේ ගීතයේ ඉන්න පිරිමියා ඇගේ අනාගතය ගැනත් හිතනවා. ඇගේ දෙමව්පියන්ටත් ගරු කරනවා. ඒක ඊටාම ඉහළ මට්ටමේ ගුණාංගයක්. එතකොට මේ ගීතේ නිකම්ම ආදර ගීතයක් නෙමේ. මේක යහපත් පුරුෂයෙක් සහ යහපත් සමාජයක් ගැන කියවෙන සමාජ විවරණයක් වගේ. ඔව්. ඒ මඟ පෙන්වීම තමයි වැදගත්. ඔහු ඇයව අතරමං කරන්නේ නැහැ. ඔයා තාම ළමයක් කියලා අයින් වෙන්නෙත් නැහැ. ඔහු ඇයට අනාගතය ගැන පොරොන්දුවක් දෙනවා. හැබැයි ඒ පොරොන්දුව ඉටු කරගන්න අවශ්‍ය නිවැරදි ගෞරවාන්විත මාර්ගයත් ඇයටම පහදලා දෙනවා. ඒක තමයි මේ ගීතයේ තියෙන සුවිශේෂීත්වය. එසේනම් කන්ද පිරිමැද කියන්නේ අපි මතු පිටින් දකින ආදර ගීතයකට වඩා කොයිතරම් ගැඹුරු දෙයක්ද කියලා දැන් පැහැදිලි. ඉවසීම, පරිණතභාවය, සංස්කෘතික වටිනාකම් සහ වගකීම් සහගත පිරිමියෙකුගේ භූමිකාව ගැන කියවන අපූර්ව නිර්මාණයක්. පෝය, අටවක, අමාවක වගේ හඳේ කලාවන් යොදාගෙන ජීවිතේ විවිධ අවදීන් ගැන ලොකු පාඩමක් මේ ගීතයෙන් අපිට කියා දෙනවා. අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කරොත් හැමදේම බොත්තමක් ඔබපු ගමන් ලැබෙන ක්ෂණික තෘප්තිය හොයන වර්තමාන ලෝකේ පුරා පෝය එනකල් ඉවසීමෙන් ඉන්න කියන මේ ගීතයේ පණිවිඩය අපේ නවීන සම්බන්ධතාවලට එල්ල කරන්නේ මොන වගේ අභියෝගයක්ද? ආදරය, විවාහය වගේ දේවල් ක්ෂණිකව පරිභෝජනය කළ යුතු භාණ්ඩ බවට පත් වෙලා තියෙන යුගයක මේ ඉවසීමේ දර්ශනයට ඉඩක් තියෙනවද? මග පෙන්වන පිරිමින්ව අපි සමාජයේ තවමත් නිර්මාණය කරනවද?
එහෙමත් නැත්නම් අපි යොන්ව අගය කරනවද? සමහර විට මේ ගීතය නැවත වතාවක් අහන ගමන් ඒ ගැනත් මදකට සිතා බලන්නට මේ හොඳ අවස්ථාවක්.